ආයිබෝන් හැමෝටම ෆැමිලියන් රෝද channel එකට සාදරයෙන් පිළිගන්නවා. කලින් වීඩියෝ එක දැක්කයි දන්නවා ඉතින් මම කොහෙද ඉන්නේ කියලා. මම දැන් ඉන්නේ මෝල් ටවල. වීඩියෝ එක දැක්කපු නැති කවුරු ඉන්නවනම් ඉතින් මම ඉන්නේ මෝල් ටවල. මාස 3ක් වැඩ කරලා මාර්තු හිතුණා පොඩි වැකේෂන් එකක් ගන්න නිවාඩුවක් ගන්න ඕන කියලා. ඉතින් කොහේ හරි යන්න ඕන කියලා ප්ලෑන් කරා. හැබැයි ඉතින් මේ වෙලාවේ ලෝකේ වාතාවරණයත් එක්ක යන්න තියෙන තැන් ගොඩක් ලිමිටඩ්. හැබැයි යුරෝපෙ ඉතින් ට්‍රැවල් කරන්න පුළුවන් තාම සේම. ලෝකෙ වටේ යාළුවොත් ඉන්නවා කියලා මතක් වුණ හින්දා යාළුවෝ ඉන්න තැනකට ගියා නම් පොඩ්ඩක් එන්ජොයි කරලා ඉන්න පුළුවන් නේද කියලා හිතලා තමා දැන් මේ ට්‍රිප් එක ප්ලෑන් කරේ. එහෙනම් කොහෙද යන්නේ කියලා කියන්නේ නැහැ. එහෙනම් පුළුවන් නම් ගෙස් කරන්න. හායි හැමෝටම ඉතින් අද දැන් රටවල් තුන කියන ගමනක් මේක පොඩ්ඩක් ඉතින් දෙයක් කියන්න කියලා හිතුණා. මෙහෙ ට්‍රැවල් කරනවා කියන එක ඇත්තටම තමන් කියන්නේ අපිට මාස දෙක තුනක් හම්බ කරලා මේ ඒ සල්ලි වලින් ට්‍රැවල් කරන්න පුළුවන්. ඒක අර ෂෙනගන් ඒරියාවේ තියෙන ලොකුම වාසිය. ඉතින් මෙහෙට එන ගොඩක් අය දන්නවා මෙහෙ ට්‍රැවල් කරන එක කියන්නේ චීප් ට්‍රැවල්. එනවාට පොදු බජට් එයාර්ලයින්ස් තියෙනවා. ඒකත් එක්කව ට්‍රැවල් කරන්න පුළුවන්. දැන් මම පළවෙනිටම යන රට මම පළවෙනිටම යන්නේ වියනාවලට යන්න මට ෆ්ලයිට් ටිකට් එක වෙන්නේ යුරෝ 55ක් වුණේ. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් ගත්තොත් රුපියල් 17000 18000ක් මම හිතන්නේ අපි 17000 18000කට ලංකාවේ වාහනයක් බුක් කරගෙන අපිට කොහේ හරි යන්න පුළුවන් කියලා. ඉතින් ඒකයි මේ රියැලිටි එක. ඒකයි ගොඩක් අය ෂෙනගන් වලට එන්නේ නැති ට්‍රැවල් කරන්න. ඉතින් ඒකත් එක්ක මේ මම මේව අප්ඩේට්ස් දීගෙන මම මේව ගමන පටන් ගන්නවා. තව ගොඩක් දුර යන්න තියෙනවා. එන stay with family on road day. All the time is to sit for us. You don't wanna try. God, your love was real, but it's not for us. Now you can't decide. Change your energy, yeah, you switch things up. Now you seem brand new to me. But was that even for? Was you playing your games? Was you really bored? No. Oh, I really should've known. We were dynamite till we hit a red light. Didn't see the signs. Oh, after all that time, it's to sit for us. You don't wanna try. Thought your love was real, but it's not for us. Now you can't decide. Hi, first destination එක new destination unlocked. වියනාවලට ආවා. ස්ට්‍රේයාවල වියනාවලට. මොකද මේ මම යන දිහාවට ඉතින් ඇත්තටම ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් තිබ්බේ නෑ මෝල්ට ඉඳලා යන්න. එක්ක මිලාන් ගිහලා තමයි යන්න තිබ්බේ. මං ගිය අවුරුද්දේ මිලාන් ගියා. ඉතින් ඒ හින්දා මං හිතුවා අලුත් එක් තැනකට ගිහිල්ලාම යනවා කියලා. ඒ හින්දා තමයි වියනා සිලෙක්ට් කරගත්තේ. ලස්සනයි. හැබැයි ඉතින් එළියට යන්න වෙන්නේ නැහැ. මොකද මේ උදෙන්ම ආපහු යන්න තියෙනවා මට යන ගමනට. ඒනොට ඉතින් චුට්ටක් ඇතුළට වෙලා ඉඳලා මේ එයාපෝට් එක එක්ස්ප්ලෝර් කරන සීන් එකක් තියෙන්නේ. මේ මම ඉතින් වීඩියෝ කරලා අප්ලෝඩ් කරන්නම් ඔයාලටත් බලන්න. හරි ලස්සනයි. මාරම ලස්සනයි. So that I do
easy to use. So call my time, but you weren't really mine. Just something to do. Thought I never knew. No surprise, but nevertheless, I'm still stuck in self-defense. No surprise, but nevertheless, I get lost when I look in your eyes. I just want to be next to your ඉතිං ඒ කිව්වාගේ මංතිං යාපෝට් එක්ස්පලෝ කර හිටිය හැබැයි ඊට පස්සේ මේ රෑ අටහාමාට විතරන යාවේ නිදිම තත්තාව ඉති නිදාගන්න තරන්න පොඩි ප්‍රශ්නෝගයක් වුණා මොකද මෙයාලා මේ අටහමාරෙන් පස්සේ ගොඩක් ෂොප්ස් වහනවා යාපෝට්ටේ වුණා ඉතින් ඔස්ට්‍රියාවල තියෙන දෙයක් ඒකලු මොකද මත් පස්ස දන්නේ ඔයාලා ඔස්ට්‍රියා එන්න දෙනවනම් කලින් එනවනම් කලින් කියන්නේ එනවනම් පොඩක් ප්ලෑන් කරලා එන්න මොකද මෙයාලා ගොඩක් ෂොප්ස් වහනවා කියන්නේ කන්න තැන් තියෙනවා ඊට හොයාගන්න අමාරුයි ඊට පස්සේ නිදාගන්න තැනක් ඒ කියන්නේ හොටෙල් බුක් කරලා එනවා නම් මොකද මම පැය 8කට ආවින්න ඉතින් හොටෙල් එකක් බුක් කරලා ආවේ නැහැ හැබැයි ඉතින් පොඩි කට්ටක් ගන්න උනා මොකද ස්ලීපින් පොට්ස් තිබ්බට ඒවට යූස් කරන්න ඉතින් යුරෝ 70ක් වගේ ගෙවන්න ඕන ඉතින් ඒක ගෙවන එක බොරු වැඩක් කියලා මං පුටුවකම නිදාගත්තා ඒක තමයි ඉතින් ඒක ආපු කට්ට දැන් හැරිලා ඉතින් දැන් ඊළඟ ෆ්ලයිට් එක ඩෙස්ටිනේෂන් එකට යන්න ඉතින් ලෑස්තිලා ඉන්නේ ඉතින් කියන්න දෙයක් තියෙනවා ආය ඔස්ට්‍රියා එනවා කොහොමත් මං ට්‍රැවල් කරන්න මොකද මං ආසයි බලන්න මට ඔස්ට්‍රියා බලන්න බැරි වුණා වියනා බලන්න බැරි වුණා ඒකත් එක්ක එහෙනම් ඉතින් ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යනවා ඒකට යන්න කලින් දෙයක් කියන්න තියෙනවා ඉතින් ඇත්තටම මම මෙතන අද මෙහෙම මේ දේවල් දකින්න මම ජීවිතේ මාර කියන්නේ මේ ඩිසිෂන් එකක් ගත්තා සහ මගේ මේ දේවල් පිටිපස්සේ ඉන්නවා මගේ වයිෆ් ඉතින් එයාට මම ඇත්තටම මේකට තැන්ක් යු කරනවා මොකද මේ වෙලාවේ හැටියට මම තනියම මේ දේවල් කරගන්න හයියක් වෙලා ඉන්නේ එයා හින්දා සහ මගේ අම්මා තාත්තා හින්දා මම ඇත්තටම ඒ දෙන්න ලොකු දෙයක් කරා මොකද මට අධ්‍යාපනය දීලා හොඳ තැනකට දාලා සහ කවුරු හරි හිතනවා නම් ඇත්තටම ජීවිතේ ගොඩ යන්න ඕන කියලා මම නම් කියන කැපකිරීමක් අනිවාර්යෙන් කරන්න ඕන සහ අමාරු තීරණ ගන්නවා ඉතින් අර අපි කියනවා අර මේ high risk high return කියලා ඒ වගේ දෙයක් තියෙනවා සහ අනිත් ඒ තමයි ඉගෙන ගන්න ඔබ කරන මොන දේ වුණත් ඔයාලා ඉගෙන ගන්න ඒක අනිවාර්යෙන් කරන්න ඕන මේ ඉතින් මොකද මම කැමති තව කෙනෙක් ඇත්තටම මේ වගේ දේවල් දකිනවා නම් මම ඇත්තටම කැමති කියන්නේ මගේ මම දන්න කෙනෙක් හෝ නොදන්න කෙනෙක් ඇත්තට මේ වගේ රටකට ඇවිල්ලා මේ වගේ දේවල් දකිනවා නම් මොකද අපි මේවා දකින්න ඕන අපිට ගොඩාක් මිස් වෙන දේවල් තියෙනවා ඉතින් ඒවත් එක්ක එහෙනම් ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යන් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනවා මොකද මම හිතන්නේ ආයෙ මට වීඩියෝ කරන්න බැරි වෙයි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙන්නේ අලුත් රටකින් මගේ යාළුවොත් එක්ක එහෙනම් චාෝ දැනට බයි බයි මාර තීතරක් තියෙන්නේ